ඔබ ජීවත් වෙන නගරය මුළු ලෝක සිතියමෙන්ම හංගලා ඒකට නමක වෙනුවට රහස් අංකයක් විතරක් දැම්මොත් කොහොමද? රුසියාවේ මෙහෙම නගර තවමත් තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔව්. බැලූ බැල්මට හිස් කැලෑවක් හෝ හිමකන්දක් විදිහට පෙනුනත් ඇතුළත දහස් ගණන් ජනතාව ජීවත් වෙන හැබැයි ලෝක සිතියමක සලකුණක්වත් නැති අභිරහස් නගර රුසියාව ඇතුලේ සැඟවිලා තියෙනවා. මේවා හඳුන්වන්නේ closed cities නැත්නම් සාතෝ නගර කියලා. මේ නගර ඇතුලේ සිද්ධ වෙන්නේ මුළු ලෝකයම අලුදූවිලි කරන්න පුළුවන් මාරාන්තික රහස් පරීක්ෂණයි. සෝවියට් දේශයේ පවති සීතල යුද සමයේ ඉඳන්ම රුසියාව මේ නගර ලෝකයෙන් සංගවන්න කටයුතු කළා. මේ නගරවලට සාමාන්‍ය නම් තිබුණේ නැහැ. ප්‍රධාන නගරයක නමාගට අංකයක් එකතු කරලයි මේවා හැඳින්වුවේ. උදාහරණයකට අර්සාමාස් 16 සහ චෙල්යාබින්ස්ක් 65. මෙවැනි නගර 40කට වඩා අදටත් රුසියාවේ ක්‍රියාත්මක වෙනවා. මේවා වටා කිලෝමීටර් ගණනාවක් යනතුරු සන්නද්ධ හමුදා මුරපොළවල් සහ කටුකම්බි වැටවල් ගසා තියෙන්නේ සාමාන්‍ය රුසියානු වැසියෙකුටවත් ඇතුළු වෙන්න බැරි වෙන්නයි. විශේෂ අවසර පත්‍රයක් නැතුව මේ නගරයකට ඇතුළු වීමට උත්සාහ කළොත් ලැබෙන්නේ මාරාන්තික දඬුවම්. නමුත් ඇයි රුසියාව මේ නගර මෙච්චර රහසිගතව තියාගන්නේ? හේතුව තමයි ආරක්ෂක තාක්ෂණය. රුසියාවේ ප්‍රබලම න්‍යෂ්ටික බෝම්බ, හයිපර්සොනික් මිසයිල, රසායනික ආයුධ සහ අනාගතයේදී භාවිතයට ගන්නා ලේසර් තාක්ෂණයන් නිපදවන්නේ සහ පරීක්ෂණ කරන්නේ මේ නගර ඇතුළතයි. මෙහි වසන දහස් සංඛ්‍යාත විද්‍යාඥයින් සහ සේවකීන්ට නගරයෙන් පිටතට යාමට අවසර ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. ඔවුන් බාහිර ලෝකයේ සමග පවත්වන සංනිවේදනය පවා රුසියානු ඔත්තු සේවා මගින් දැඩිව නිරීක්ෂණය කරනවා. ලෝකයෙන්ම වෙන් වෙලා රහස් ආයුධ එක්ක ජීවත් වෙන මේ මිනිස්සුන්ගේ මුළු ජීවිතයම අභිරහසක්. හිතන්න, ඔබ නොදැනුවත්වම ඔබේ රට ඇතුළෙත් සිතියමකවත් නැති මෙවැනි රහස් නගරයක් ක්‍රියාත්මක වෙනවා නම් ඔබ ඒක දැනගන්න කැමති වේද? නැත්නම් නොදැන ඉන්න එකම සැපක් කියලා හිතයිද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ සැඟවුණු සහ ආරක්ෂක තාක්ෂණය ගැන තොරතුරු දිගටම දැනගන්න වීඩියෝ එකට ලයික් කරලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන ගමන් YouTube එකේ දසදෙස channel එක subscribe කරන්න. Facebook එකේ අපිව follow කරලා තියාගන්න. තවත් මෙවැනිම රහසකින් නැවත හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.